හරි අයිබෝන් හැමෝටම PGC Tech YouTube channel එකෙන් පවත්වගෙන යන hardware lessons මාලාවේ ඊළඟ වීඩියෝ එකට අපි යමු. අපේ ඊළඟ වීඩියෝ එක තමයි අපි දැන් ඔයගොල්ලන්ට motherboard එක ගැන RAM එක ගැන වීඩියෝස් ටිකක් ගෙනාවා. අපි ඊළඟට processor ගැන වීඩියෝ එකක් අද කරනවා. අපි යන වීඩියෝ එකට යන්න. Let's go. Lose control. 3 2 1 drop it. හරි මේ තියෙන්නේ processor එකක් අපි කියනවා CPU කියලා. CPU කියන එකේ CPU කියන අදහස් කරන්නේ Central Processing Unit. එතකොට මේක තමයි අපි processor එක කියන්නේ. අපි හරියට කියනවා නම් අපි කියන්නේ micro processor කියලා. මොකද්ද මේ processor එක කියලා කියන්නේ? අපි පරිගණකයක් ගත්තට පස්සේ පරිගණකය අපි මොලේ කියලා හඳුන්වන්නේ මෙන්න මේ කොටස. පරිගණකය අපි මොලේ කියලා හඳුන්වන්නේ. මෙයා තමයි අපිට අපි දැන් පරිගණකයෙන් කරන ප්‍රධාන කාර්යය තමයි දත්තයක් තොරතුරක් බවට පත් කිරීමනේ. අපි ඉන්පුට් එක කරනවා, ප්‍රොසෙස් කරනවා, අවුට්පුට් එක ලබා ගන්නවා. ඒක අපේ පන්තිවල ළමයින්ට අපි කියලා දීලා තියෙනවා. එතකොට එතනදී ඒ කාර්යය මූලික වෙලා කරන්නේ මෙන්න මේ ප්‍රොසෙසර් කියන කොටස. ඒ නිසා අපි මේකට පරිගණකයේ මොලේ කියලාත් හඳුනනවා. මේක පරිගණකයේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඔය ටැබ් වල, ජංගම දුරකථන වල දැන් සියලුම දේවල් වල ප්‍රොසෙසර් එක තමයි මූලික වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට මේ ප්‍රොසෙසර් එකක් මුලින්ම නිර්මාණය කරන්නේ 1971 කියන අවුරුද්දේ තමයි අපිට ප්‍රොසෙසර් එකක් අපේ පරිගණක වලට අපේ ඔය උපාංග වලට එන්නේ 1971 තමයි මුලින්ම ප්‍රොසෙසර් නිර්මාණය වෙන්නේ. එතකොට මේක Intel කියන සමාගමෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. මේක දැන් අද වර්තමානයේ වෙනකොට AMD නිර්මාණය කරනවා. ඉතින් ගියාම Apple සමාගමෙන් නිර්මාණය කරනවා. එතකොට මුලින්ම Intel සමාගමෙන් තමයි 4004 කියන ප්‍රොසෙසරේ තමයි මුලින්ම නිර්මාණය කරන්නේ. ඒතොර ඉතිහාසය ගැන පොඩ්ඩක් ඔයගන්ට මම කිව්වේ. ඉතිහාසය ගැන ඉතින් ඕන තරම් කරුණු තියෙනවා අපිට YouTube එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ඉතිහාසය ගැන මම ලොකුට කතා කරන්න යන්නේ නැහැ. ඉතිහාසය ගැන විස්තර ඔයගලන්ට තව වීඩියෝස් තියෙනවා ඉස්සරහදී ඔයගන්ට YouTube එකේ තියෙනවා. අපිත් තව ලොකු වීඩියෝ එකක් මේ ප්‍රොසෙසර් ගැන ඉස්සරහට කරනවා. අපි ඒකෙදී ඒ ටික බලමු. එතකොට මේ ප්‍රොසෙසර් එක ගත්තට පස්සේ මේකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක තමයි PGA සහ LGA කියන වර්ග දෙක. PGA සහ LGA කියන වර්ග දෙක. දැන් ඔයගොල්ලන්ට මට PGA කියන වර්ගයේ ප්‍රොසෙසර් එකක් පෙන්වන්න විදිහක් නැහැ. ඒක දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් වෙයි. ඒකේ තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට ඔය පේනවා වගේ ඒකේ තියෙන්නේ යට කොටසේ ප්‍රොසෙසර් එකේ යට කොටසේ තියෙන්නේ කූරු. එතකොට ඒ ප්‍රොසෙසර් එක PGA කියන ප්‍රොසෙසර් එක මදර්බෝඩ් එකේ සම්බන්ධ වෙන සොකට් එකක් දැන් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. ඒ සොකට් එකේ තියෙන සිදුරු. ඒතකොට ඒ සිදුරු වලට තමයි මේ ප්‍රොසෙසර් එකේ පින් ටික ගන්නට සෙට් වුණාම තමයි මේ ප්‍රොසෙසර් එක අපිට ලොක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ જાතිය ප්‍රොසෙසර් දැන් ටිකක් හොයාගන්න අමාරුයි. මොකද ඒක ටිකක් පරණ ප්‍රොසෙසර් જાතියක්. ඒ නිසා PGA කියන ප්‍රොසෙසර් දැන් ටිකක් හොයාගන්න අමාරුයි. එතකොට දැන් භාවිතයේ තියෙන ප්‍රොසෙසර් තමයි මේ වගේ LGA කියන ප්‍රොසෙසර් වර්ගය. අර මට කියන්න බැරිුණානේ PGA කියන එකේ තේරුම තමයි PGA කියන අකුරු දෙකේ තේරුම තමයි pin grid array කියන එක. ඒතොර ඒ කියන්නේ pin එක ප්‍රොසෙසර් එකට සම්බන්ධ වෙලා එන්නේ. එතකොට LGA කියන එකේ තේරුම තමයි LAN grid array කියන එක. LAN grid array. එතකොට ඒ වගේ මේ තියෙන ඒ જાතිය ප්‍රොසෙසර් එක අපිට මේ ප්‍රොසෙසර් එකේ දකින්න ලැබෙන්නේ ඊයන් එහෙම ඩොට් කිහිපයක් තමයි ප්‍රොසෙසර් එකේ කිහිපයක් නෙමෙයි විශාල සංඛ්‍යාවක් සම්බන්ධ මේ තියෙන්නේ. මේකට කියනවා LGA ප්‍රොසෙසර් කියලා. එතකොට ඒ જાතිය ප්‍රොසෙසර් එකක් තමයි මෙන්න මේ જાතිය මදර්බෝඩ් එකකට අපිට දකින්න ලැබෙන්නේ. සවි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ LGA කියන ප්‍රොසෙසර් එක සම්බන්ධ කරන සොකට් එකක්. ඒතකොට මේ සොකට් එකේ තමයි අර පින් ටික තියෙන්නේ. දෙක මාරු වෙලා තියෙනවා. දැන් මේකේ ඒ සොකට් එකේ තමයි පින් ටික තියෙන්නේ. පින් ටිකට මේ ප්‍රොසෙසර් එකේ තියෙන ඊයන් මේ ඩොට් ටික සම්බන්ධ වුණාම තමයි අපිට මේ ප්‍රොසෙසර් එක හරියට ලොක් කරලා අපිට මේ ප්‍රොසෙසරේ නිසියාකාරව ක්‍රියාකාරීත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ කියන තව කතා කරොත් එහෙම මේකේ ස්පීඩ් එකක් තියෙනවානේ. මේ පිටිපස්සේ උගන්න මේක පේනවත් දන්නේ නැහැ. සෑම ප්‍රොසෙසර් එකකම පිටිපස්සේ ඒකේ ස්පීඩ් එක ගහලා තියෙනවා. අපි ස්පීඩ් එක විදිහට සාමාන්‍ය මේක අපි මේකේ ස්පීඩ් එක මනින්නේ ගිගාහර්ට්ස් වලින්. අපි ප්‍රොසෙසර් එක වේගය මනින්නේ ගිගාහර්ට්ස් වලින්.
එතකොට ඊට අමතරව දැන් අපේ යාළුවෝ තියෙන පරිගණක අපි කියනවා i3 පරිගණකයක් තියෙන්නේ, Core 2 පරිගණකයක් තියෙන්නේ, Dual Core පරිගණකයක් තියෙන්නේ, i5 එකක් අපි ළඟ තියෙනවා, i7 එකක් තියෙනවා. අපි මේ කොහෙටද කියන්නේ? මේ processor එකට තමයි අපි මේ කියන්නේ. මේ processor එකේ ගහලා තියෙනවා. ඒ Core 2 එකක්ද? දැන් උගන් මේක පේනවත් දන්නේ නැහැ. Core 2 එකක්ද, Dual Core එකක්ද, i3 එකක්ද, i7 එකක්ද මේ processor එකේ පිටිපස්සේ එක සඳහන් කරලා තියෙනවා. ඒක ජෙනරේෂන් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. අපි ඒ කොහොමද අපි ඒක මේකේ වැඩිදුර මේ process තව වර්ග තියෙනවා. GHz වලින් මවිනකොට අපිට power එක අඩු වැඩි වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් processors තියෙනවා. ඒ නිසා ඒ processors වල advance විදිහට පාඩමක් මම ඔයගලන්ට ඉස්සරහට අරන් එනවා. දැන් මේක අපිට මේ hardware එකට ඔය ඉස්සරහ අපි දැන් assemble එක කරනවා. ඒ assemble එකට ගැලපෙන විදිහට තමයි basic level එකට ඔයගලන්ට මම මේ වීඩියෝ එක අරන් එන්නේ. ඒ නිසා මේකේ අපි advance වීඩියෝ එකක් ඉස්සරහට මම ඔයගලන්ට අරන් එනවා. එතකොට අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ස්පීඩ් එකේ ඒ අපි කියනවා i3 i7 කියන්නේ processor එකට ඒක processor එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා. එතකොට මම දැන් ඔයගොල්ලන්ට processor එක ගැන මේකෙන් වෙන ප්‍රධානම කාර්යය තමයි කාර්යයන් තුනයි කරන්නේ. ඉන්පුට් එක වෙනවා, processing කාර්යය වෙනවා, output එක වෙනවා. ඒ කියන්නේ අපිට පරිගණකයෙන් වැඩක් කරගන්න අවශ්‍ය වුණාම අපි පරිගණකයට දෙයක් ඇතුළත් කරනවා. අපි ඒකට කියනවා ඉන්පුට් එක කියලා. ඊට පස්සේ ඒක process කරනවා. ඒක අපිට අපි ඒ ඇතුළත් කරපු දත්තේ මේකෙන් process කරනවා. මේ process එකෙන් process කරනවා. ඊට පස්සේ මෙයා අපිට output එක ලබා දෙනවා. ඕක තමයි මෙයා කරන ප්‍රධානම කාර්යය. එතකොට මම දැන් මේක සම්බන්ධ කරන තැනත් ඕකට motherboard එකේ පෙන්නුවා. ඉතින් අපි මේකේ advanced video එකකින් ඉස්සරහදී හම්බෙමු. processor එක ගැන basic විදිහට දැන්ට ඕගොල්ලන්ට කියන්න තියෙන මේ ටික තමයි. එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.